ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ඉතාමත් ඉහළම ගුණාත්මක ජ්‍යොතිෂ්‍ය සේවාවක් ඔබට ලබා දීමට ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය සූදානම්. ඔඩියෝ ක්‍රමයට ඔබගේ සම්පූර්ණ පලාපල විස්තරය දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන වලට 077 525 325 077 456 363 ඔබට තිබෙන සියලුම ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යාත්මක ගැටලු निराකරණය කර ගැනීමට මතුගම පාර බුලත්සිංහල සාමශ්‍රී ධර්මජෝති ශිවා පාස්කර රාවෝ ජ්‍යොතිෂාචාර්යතුමා හමුවන්න. දුරකථනය 077 525 325 072 456 363 ජීවිතයේ දියුණුව සහ සහනය සොයන ඔබ වෙනුවෙන්ම ඕම් ශිව ජ්‍යොතිෂ්‍ය සහ වාස්තු විද්‍යා ආයතනය ආයිබෝවන් සියලු දෙනාටම අද මම තවත් අලුත් මාතෘකාවක් ගැන සාකච්ඡා කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන ගොඩාක් ප්‍රේක්ෂකයන් මගෙන් අහලා තිබුණා කොහොමද මේක කරන්න කියලා. හරි? මොකද්ද මේ මාතෘකාව කියලා අපි බලමු. ඔබ සියලු දෙනාම උන්දින් දන්න තමන්ගේ පංචපක්ෂයා රජ කරන සූක්ෂම වේලාව කොහොමද සොයාගන්නේ? සූක්ෂම වේලාව කොහොමද සොයාගන්නේ කියන එක තමයි ගොඩාක් අය මගෙන් අහපු ප්‍රශ්න. ඉතින් ඇත්තටම මේ සූක්ෂම වේලාව තුළ ගොඩාක් සුබ දේවල් අපි කරනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම අර ලොතරැයි වෙන දේවල් සූදු සෙල්ලම් කරන අය මේක ගොඩාක් මේ වෙලාව අරන් පාවිච්චි කරනවා. ඒ වගේම සුබ කාර්ය වලටත් සුබ කටයුතු වලටත් අපි මේ වෙලාව ගොඩාක් දුරට පාවිච්චි කරනවා. අලුතෙන් බේතක් බොන්නත් අපි මේ වෙලාව පාවිච්චි කරනවා. දොස්තර මහත්තයාම වෙලා බේත් ටිකක් ගන්නට ඕනේ නම් මේ වෙලාව පාවිච්චි කරලා බේත් ටිකකුත් ගන්න පුළුවන්. ඉක්මනින් සනීප වෙනවා. ඊට සනීප කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ සූක්ෂම වේලාව තමන්ගේ පක්ෂය රජ කරන සූක්ෂම වේලාව කොහොමද දැනගන්නේ කියලා ගොඩක් අය අහලා තිබුණා. ඉතින් මම ඒකට උත්තර දෙන්න කලින් පක්ෂය ගැන මම මුලින්ම කියලා ඉන්න ඕනේ. ගොඩක් අයට මේක තේරිලා නැහැ. මම මොනවාද මගේ මේ පක්ෂය ගැන මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. මීට අවුරුදු 2ක් 3කට කලින් වීඩියෝ එකක් දාලා තිබෙනවා. ඒක පැහැදිලි නැති අයට මම නැවත වාරයක් කෙටියෙන් කියන්නම්. බලන්න ඔබ උපත ලැබුවේ හරි මොන නැකත තුලද? හරි ඔබ උපත ලැබුවේ පූර්ව පක්ෂද අව පක්ෂද කියලා බලන්නට ඕනේ. හරි මේ දෙකම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පක්ෂයා කවුද කියලා ඔබ හරියටම අඳුනා ගන්නට ඔබ මොනවද කරන්නට ඕනේ? ඔබ ඉපදුණු නැකතක් තිබෙනවා. මේ නැකත මොනවද කියලා බලා ගන්නට ඕනේ. හරි ඊළඟට ඔබ පුර පක්ෂයේද උපත ලැබුවේ නැත්නම් අව පක්ෂයේද උපත ලැබුවේ පොයට පෙරද නැත්නම් පොයට පසුවද කියලා ඔබ බලන්නට ඕනේ. ඒ වගේම මම දැකලා තිබෙනවා සමහර අයගේ කේන්ද්‍ර chart එක ගත්ත ගමන්ම ඒ chart එකේ ජ්‍යොතිෂ මහතුරුත් වැරදි කරලා තිබෙනවා. ඒ කියන්නේ පුර පක්ෂයේ ඉපදුණු අයටත් අව පක්ෂයේ ඉපදුණු අයටත් එකම පක්ෂියාව සඳහන් කරලා දීලා තිබෙනවා. ඉතින් මේක ලොකු වැරද්දක්. මම හිතන්නේ මේක ලිප් පොත් වලිනුත් එහෙම තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ලිප් පොත් වලිනුත් ගොඩාක් දුරට මම දැකපු ලංකාවේ තිබෙන ලිප් පොත් ගොඩාක් වැරදි කරලා තිබෙනවා. පුර පක්ෂයටත් අව පක්ෂයටත් පක්ෂයා මාරු කරන්නේ නැතුව එකම පක්ෂයාව ලබා දීලා තිබෙනවා. හරි ඉතින් මේක ලොකු වැරද්දක්. ඇත්තටම මේක ගැන තව හොයන්න ඕනේ. මිත් කතුරුවරුන් මේවා දාන්න කලින් තව හොයන්න ඕනේ. මේක කොච්චර දුරට ඇත්තද සාර්ථකද කියලා හොයන්න ඕනේ. ඉතින් ලිප් පොත් කියලා කියන්නේ ඇත්තටම මේ දේව පොතක් නෙමෙයි. ඒක මතක තියාගන්න ඕනේ. හැම කෙනාම මතක තියාගන්නට ඕනේ. ලිප් පොත් කියලා කියන්නේ මේ අවුරුද්දේ ඉවර වෙච්ච ගමන්ම ඊට පස්සේ ලබන අවුරුද්දේ කුණු කුඩේට දානවා. හරි? නමුත් අපි දේව රාස් පොත නැත්නම් භගවත් ගීතාව මේ වෙනි දේවල් අපි කුණු කුඩේට දානවද? කවදාවත් දාන්නේ නැහැ. මේක අපි ආරක්ෂා කරගන්නවා, රැකගන්නවා අපේ පූජා කාමරය තුල නැත්නම් පූජා කරන ස්ථානය තුල ඒක අපි තියලා අපි පූජා කරනවා. නමුත් ලිප් පොත් වලට එහෙම කරන්නේ නැහැ. කවදාවත් මේ අවුරුද්දේ ලිප් පොත් ඉවර නැහැ. ලබන අවුරුද්දේ කුණු කුරේට දාලා නිකන් ඉන්නවා. ඒ නිසා ලිප් පොත් කියන දේ ඒ වගේම ලිප් කත්තුරු කියලා කියන්නේ දෙවිවරු නෙමෙයි. හරි ඔබ මේ තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ලිප් කත්තුරුන්ටත් මේක වැරදෙන්න පුළුවන්. ඒ නිසා
මම මේ හරියට හොයලා බලලා තමයි ඔබට මේක දෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පක්ෂයා පුරට සහ අවට වෙනස් වෙනවා කියන එක උන්ට මතක තියාගන්න. මේ ගැන තව හොයලා බලන්නට ඕනේ ලිත් කතුරුවරු ලිතර දාන්න කලින්. හරි? ඒ නිසා පුරට සහ අවට මේ පක්ෂයා වෙනස් වෙනවා. සමහරාගේ කේන්ද්‍ර පිටපත ගත්ත ගමන්ම ඒකේ පුරටත් තිබෙන එකම පක්ෂය, අවටත් තිබෙන එකම පක්ෂය. ඒ නිසා වැරදි මම මේ ලබා දීපු නැගත අනුව ඔබගේ පක්ෂයාව නිවැරදි කරගන්න මුලින්ම. හරි? නිවැරදි කරගෙන බලන්න. එහෙම නැතුව පුරටත් අවටත් එකම පක්ෂය අරගෙන වැඩ කරොත් එම ඔබ පරාදයි කියන එක මතක තියාගන්න. හරි? ඔබ පුරපක්ෂයේ උපත ලැබපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබට ඒ පක්ෂයක අදාළ වෙනවා. ඒ වගේම ඔබ අවපක්ෂයේ උපත ලැබපු කෙනෙක් නම් ඔබට තව පක්ෂයක් ඔබට අදාළ වෙනවා. ඒ නිසා ඔබ මුලින්ම දැනගන්න ඕනේ ජීවිත කාලය දක්වා මේ පක්ෂය වෙනස් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ගොඩක් අය අහනවා දැන් පුරපක්ෂයට මේ පක්ෂය අවපක්ෂයට වෙනස් වෙනවද? එහෙම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔබ උපත ලැබුවේ පුරපක්ෂ නම් ඔබ උපත ලැබුවේ අවපක්ෂ නම් පුරපක්ෂයට අනුව ඔබට මොනවද ඔබගේ පක්ෂය? අවපක්ෂ නම් ඔබ මොකද්ද ඔබගේ පක්ෂය කියලා හරියට ඔබ හඳුනාගෙන ඒ පක්ෂයාගේ වැඩපිළිවෙල අනුගමනය කරන්න. හරි? එහෙමනම් මම මතක් කරන්නම් ඔබට ඔබ අස්විත බෙරණ කැති රේහන මෝසිරස මේවැනි නැගත් වලින් ඔබ උපත ලැබපු කෙනෙක් නම් ඔබ පුරපක්ෂයේ උපත ලැබපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබගේ පක්ෂයා බේරුණ්ඩ පක්ෂයා. ඔබ අවපක්ෂයේ උපත ලැබපු කෙනෙක් නම් ඔබ මයුර පක්ෂයා. හරි? මතක තියාගන්නට ඕනේ. හරි? ඔබ බලන්නට ඕනේ මං කියපු වගේ ඔබ පුරදාවද කියලා බලලා ඔබ පුරණම් ඔබ අනිවාර්යයෙන්ම බේරුණ්ඩ පක්ෂයා, අවනම් මයුර පක්ෂයා. හරි? මේක මතක තියාගන්න. ඊළඟට හද නැගත, පුනාවස නැගත, කුස නැගත, අස්ලිය නැත්නම් අස්ලිස නැගත, මා නැගත, පෝපල් නැගත. මේ නැගත්වල ඔබ උපත ලැබුවා නම් අනිවාර්යයෙන්ම පිංගල පක්ෂයා. පුරට නම් ඔබ පිංගල පක්ෂයා. අවට ඔබ උපත ලැබලා තිබෙනවා නම් ඔබ කුකුටු පක්ෂයා. හරි? ඔබගේ පක්ෂයාව නිවැරදි ලෙස තෝරගන්න. හරි? පුර පක්ෂ නම් පිංගල පක්ෂයා, අව පක්ෂ නම් කුකුටු පක්ෂයා. හරි? ඊළඟට උත්තරපල් නැගත, හත නැගත, සිත නැගත, සා නැගත, බීසා නැගත. මේවැනි නැගතේ ඔබ උපත ලැබලා තිබෙනවා නම් පුරටත් අවටත් දෙකටම කාක්ක පක්ෂයා තමයි ඔබගේ පක්ෂය. පුරණං කාක්ක, අවණං කාක්ක දෙකටම කාක්ක තමයි. හරි? ඒ නිසා ප්‍රශ්නයක් නැහැ ඔබට පුරත් තවත් දෙකටම කාක්ක පක්ෂය නිසා ඔබ කාක්ක පක්ෂයා අනුගමනය කරන්න පුළුවන්. හරි? ඊළඟට අනුර නැගත, දෙට නැගත, මුල නැගත, පුවසල නැගත, උත්තරසල නැගතේ ඔබ උපත ලැබපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පුරට ඔබ උපත ලැබුවා නම් පුර පක්ෂයේ උපත ලැබුවා නම් කුකුටු පක්ෂය ඔබගේ පක්ෂයා, අවනම් පිංගල පක්ෂයා. පුරණං කුකුටු පක්ෂයා, අවනම් පිංගල පක්ෂයා. මතක තියාගන්න. ඊළඟට සුවන නැගත, දෙනට නැගත, සියාවස නැගත, පෝපුටුපු නැගත, උත්තර පුටුපු නැගත, රේවති නැගත. මේ වෙනි නැගත තුළ ඔබ උපත ලබලා තිබෙනවා නම් පුරණං මයුර පක්ෂයා, අවණං බේරුණ්ඩ පක්ෂයා. පුරණං මයුර පක්ෂයා, අවණං බේරුණ්ඩ පක්ෂයා. රයිට්. මේ ටික ඔළුවට දාගන්න. ඊළඟට ඔබ දැනගන්න ඕනේ දෙයක් කියන්නම්. ඔබගේ පක්ෂයා සමහර දවස්වලට බලයක් නැතුව කිසිම බලයක් නැතුව ඒ මේ පක්ෂයට කිසිම බලයක් නැහැ. බලයක් නැතුව පක්ෂයා නිකන් පක්ෂයක් වෙලා වාඩි වෙලා ඉන්නවා. නිදා ගන්නවා. හරි? එතකොට ඒ දවස්වල අපි කිසිම දෙයක් කරන්න බෑ. කිසිම සුබ වැඩක්, සුබ කාර්යවල, සුබ කටයුත්තක් කරන්න බෑ ඒ දවස්වල. කරත් වැඩක් වෙන්නේ නෑ ඔබට. එදාට සුබ වගේ පෙනුනාට කවදාවෝ දවසක් ඔබට ලොකු ප්‍රශ්නයක් කරදරයක් සිදු වීමට ඉඩකඩ තිබෙනවා. ඒ දවස පටන් ගන්නේ ගත්ත දේවල්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබගේ පක්ෂයාව දැන් දැනගත්තා. ඔබගේ පක්ෂයා බලන්න මම කියන දවස්වල වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒ දවස්වල කිසිම වැඩක් කරන්න යන්න එපා. පුරටත් අවටත් මම දෙකටම කියන්න. හරි? දැන් මාසයක් ගත්තා නම් මාසේ පුරාව දෙකම එනවනේ. හරි? මුලින්ම මම කිව්වේ එක්සර්සයිස් එක මොකද්ද? ඔබගේ පක්ෂයාව හරියට තෝරගන්නට ඕනේ. තෝරාගෙන ජීවිත දක්වාම මේ පක්ෂය වෙනස් වෙන්නේ නැහැ. නමුත් පුරටවට පක්ෂයාගේ වැඩපිළිවෙල වෙනස් වෙනවා. පක්ෂයාගේ වැඩපිළිවෙල වෙනස් වෙනවා. හරි? දැන් එතකොට පුරපක්ෂේ නම් මාසෙට පුරාව දෙකම 5 දවස් 15න් 15ට එනවනේ. එතකොට දැන් පුරපක්ෂේ නම් බේරුණ්ඩ පක්ෂයා බ්‍රහස්පතින්දා සෙනසුරාදා වැඩ කරන්නේ නැහැ. ඒ නිසා බේරුණ්ඩ පක්ෂයට අයිති අය බ්‍රහස්පතින්දා සෙනසුරාදා කිසිම වැඩක් කරන්න එපා. හරියන්නේ නැහැ. මොන යෝග මොන බල මොන කේන්ද්‍ර කොහොම තුල වැඩක් නැහැ. මොකද ඔයගේ පක්ෂයා එදා මැරිලා. වැඩක් වෙන්නේ නැහැ. හරි? එතකොට පිංගල පක්ෂයා නම් ඔබ පුර පක්ෂයට පොයට පෙර ඉරිදා සිකුරාදා ඔබගේ පක්ෂය වැඩ කරන්නේ නැහැ. පිංගල පක්ෂයා ඉරිදා සිකුරාදා වැඩ කරන්නේ නැහැ පුර පක්ෂයට. ඒ නිසා ඒ දවස්වල සුබ කාර්යල් කරන්නට එපා පිංගල පක්ෂයාට අයිති අය. ඒ වගේම කාක පක්ෂයට අයිති අය සඳුදා දවසල පුර පක්ෂයේ සඳුදා දවසල කිසිම වැඩක් කරන්න එපා. හරි? ඊළඟට
කුකුටු පක්ෂය. කුකුටු පක්ෂය නම් ඔබ අනිවාර්යයෙන්ම අඟහරුවාදා පුර පක්ෂයේ අඟහරුවාදා අතරින්න කිසිම වැඩක් කරන්න එපා. හරියන්නේ නැහැ. හරි? ඒ වගේම මෛර පක්ෂය. මෛර පක්ෂය පුර පක්ෂයට බදාදට වැඩ කරන්නේ නැහැ. බදාදට ඒ පක්ෂය මැරිලා. ඒ නිසා පක්ෂයට බලයක් නැහැ. ඒ නිසා බදාදා කිසිම වැඩක් කරන්න එපා. හරි? right. දැන් මම අව පක්ෂයට කියන්නම් ලියා ගන්න. අව පක්ෂයට බෙරුණ්ඩ පක්ෂය අඟහරුවාදා වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ පොයෙන් පස්සේ බෙරුණ්ඩ පක්ෂය අඟහරුවාදාට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම පිංගල පක්ෂය පොයෙන් පස්සේ සඳුදා වැඩ කරන්නේ නැහැ. බෙරුණ්ඩ පක්ෂය අව පක්ෂයට කාක පක්ෂය ඉරිදාට වැඩ කරන්නේ නැහැ. කාක පක්ෂය ඉරිදාට වැඩ කරන්නේ නැහැ. කුකුටු පක්ෂය බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා වැඩ කරන්නේ නැහැ. අව පක්ෂයට අව පොයට පස්සේ බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා වැඩ කරන්නේ නැහැ. මෛර පක්ෂය බදාදත් වැඩ කරන්නේ නැහැ. සිකුරාදාත් වැඩ කරන්නේ නැහැ. මේක දෙයටම ඔළුවට දාගන්න මේ දවස්වල කිසිම සුබ කාර්යවල් කරන්නට එපා. right. ඊළඟට පක්ෂය රජ කරන වේලාව දිනපතාම උදේ කාලයට සහ දවල් කාලයට සහ රාත්‍රී කාලයට පැය 2යි විනාඩි 24ක් කාලයක් තිබෙනවා. මේක සූර්ය උදාව අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. සූර්ය උදාව අනුව තමයි මේක වෙනස් වෙන්නේ. හරි. එතකොට දැන් මම පොදුවෙන් 6 කියලා තමයි අරන් තියෙන්නේ. මම පොදුවෙන් සූර්ය උදාව 6 කියලා තමයි අරන් තියෙන්නේ. ඒ 6 කියලා අරගෙන තමයි ඔබට මේක මම සකස් කරලා දෙන්නේ. ඔබ ඉතින් සූර්ය උදාවට අනුව මේක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. සූර්ය උදාව එදා දවසේ කොහොමද කියලා බලලා තප්පර විනාඩි ගාන ඔබ ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. එකතු කරගන්න ඕනේ. හරි. එහෙමනම් පැය 2යි විනාඩි 24ක් කාලයක් රජ කරන වේලාව කියනවනේ. රජ කරන වේලාව තුළ රජ කරන වේලාව සූක්ෂම වේලාව කියලා අපි කියන්නේ. පක්ෂයාගේ සූක්ෂම වේලාව. සූක්ෂම වේලාවෙන් පස්සේ අධිසූක්ෂම වේලාවකුත් තිබෙනවා. දැන් අධිසූක්ෂම වේලාව ගැන අපි පස්සේ බලමු. විනාඩි 2ක් 3ක් කාලයක් පොඩි කාලයක් තමයි ඉන්නේ. ඒක පස්සේ අපි කතා කරමු. විශේෂයෙන්ම ඔබ අධිසූක්ෂම වේලාව දැනගෙන ඉන්නට ඕනේ. අධිසූක්ෂම වේලාව දිනපතාම අර පැය 2යි විනාඩි 24ක් කාලයක් තුල විනාඩි 18ක් තිබෙනවා. විනාඩි 18ක් සූක්ෂම වේලාව තිබෙනවා. ඒ කියන්නේ පක්ෂයා රජ කරන වේලාවෙන් රජ කරන වේලාව. රජ කරන වේලාවෙන් රජ කරන වේලාව. හරි? ඔබ දැනගන්න ඕනේ 2:24ක් කාලයක් තිබෙනවා රජ කරන වේලාව. මේ 2:24 තුල පක්ෂයා භෝජන කරනවා විනාඩි 48ක් කාලයක්. ඒ වගේම මරණින් සිටිනවා විනාඩි 30ක් කාලයක්. නිින්දෙන් සිටිනවා විනාඩි 12ක් කාලයක්. රජෙන් සිටිනවා රජ කරනවා විනාඩි 18ක්. ඒ වගේම ගමන් කරනවා විනාඩි 36ක්. මේ ඔක්කොම එකතු කරා නම් පැය 2යි විනාඩි 24ක් කාලයක් එනවා. එහෙමනම් පැය 2යි විනාඩි 24ක් කාලයක්ම රජ කරන වේලාවක් කියලා අපිට ගන්න බෑ. ඒ රජ කරන වේලාව තුලත් රජ කරන වේලාවක් එනවා. මේක සූක්ෂම වේලාව කියලා අපි කියන්නේ. එහෙමනම් සූක්ෂම වේලාව දිනපතාම ඒ රජ කරන වේලාව තුල විනාඩි 18ක් කාලයක් ලැබෙනවා. එහෙමනම් මේ විනාඩි 18ක් කාලයක් දිනපතාම සඳුදා දවසේ සිට ඉරිදා දවස දක්වා ඔබට ඒ විනාඩි 18ක් කොයි කාලය තුල ලැබෙනවද කියන එක මම එක එක පක්ෂයට අදාළ දවල් කාලෙට සහ රාත්‍රී කාලෙට පුර පක්ෂය සහ අව පක්ෂය මේ දෙකටම මම කතා කරනවා. අද මම කතා කරන්න සූදානම් වෙලා සිටින්නේ මෛර පක්ෂය ගැන. මෛර පක්ෂයාගේ සූක්ෂම වේලාව දිනපතාම කොහොමද මොන වේලාව තුල උදේ සහ රාත්‍රී කාලයට ලැබෙනවද කියලා බලමු. මම මෙතනදී උදේ කාලය කියලා සඳහන් කරන්නේ උදේ සූර්ය උදයාවේ සිට සූර්ය අස්තමනය දක්වා දවල් කාලය. ඒ වගේම රාත්‍රී කාලය කියලා කියන්නේ රාත්‍රී සවස් 6 සිට සූර්ය අස්තමනය සිට සූර්ය උදාව ඊළඟ දවසේ සූර්ය උදාව දක්වා රාත්‍රී කාලය කියලා මම කතා කරනවා. හරි? ඒ වගේම මම ඊට කලින් වීඩියෝ වලින් කතා කරා බෙරුණ්ඩ පක්ෂය ගැන කතා කරා, පිංගල පක්ෂය ගැන කතා කරා, කාක පක්ෂය ගැන කතා කරා, කුකුට්ට පක්ෂය ගැන කතා කරා. හරි? දැන් අවසාන පක්ෂය තමයි මෛර පක්ෂය. එවනම් මෛර පක්ෂයට අදාළ අය කොපි පොතක් අරගෙන ලියා ගන්න. ඔබගේ පක්ෂයා රජ කරන කාල සීමාව තුළ දිනපතාම පැය 2යි විනාඩි 24ක් කාලයක රජ කරනවානේ. මේ කාල සීමාව තුළ රජ කරන කාලය තුළ රජ කරන සූක්ෂම වේලාව කීයද තිබෙන්නේ? හරි කියලා ලියා ගන්න. පුර පක්ෂයට සහ අව පක්ෂයට මම වෙනම කතා කරන්න. එහෙනම් ලියා ගන්න. මුලින්ම අපි බලමු පුර පක්ෂයේ දවල් කාලයට. පුර පක්ෂයේ දවල් කාලය. පුර කියලා කිව්වොත් පොයට පෙර එන දවල් කාලයට අපි බලමු. සඳුදා දවසේ සවස 5:06 සිට සවස 5:24 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. අඟහරුවාදා දවසේ දවල් 2:42 සිට 3 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. අදාළ දවසේ
සවස් 5යි 6 සිට 5යි 24 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. බ්‍රහස්පතින්දා දවසේ උදේ 7:30 සිට 8:48 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම සිකුරාදා දවසේ උදේ 9:54 සිට 10:12 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. සෙනසුරාදා දවසේ දවල් 12:18 සිට දවල් 12:36 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉරිදා දවසේ දවල් 2:42 සිට 3 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. හරි? එවනම් දැන් අපි බලමු අවපක්ෂේ දවල් කාලයට. අවපක්ෂ කියන්නේ පොයෙන් පසුව එන දවල් කාලයට දැන් දිනපතාම කොහොමද සූක්ෂම වේලාව කොයි වෙලේ තුල තිබෙනවද කියලා බලමු. මුලින්ම සඳුදා දවසේ දවල් 2:42 සිට 3 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම අඟහරුවාදා උදේ 9:54 සිට 10:12 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. බදාදා දවසේ සවස් 5:06 සිට 5:24 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසේ දවල් 12:18 සිට 12:36 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. සිකුරාදා දවසේ උදේ 7:30 සිට 7:48 දක්වා කාලයේ සූක්ෂම වේලාව කාලය පක්ෂයාගේ. ඒ වගේම සෙනසුරාදා දවසේ දවල් 2:42 සිට 3 දක්වා කාල සීමාව පක්ෂයාගේ සූක්ෂම වේලාව. ඒ වගේම ඉරිදා දවසේ උදේ 9:54 සිට 10:12 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා මේ අවපක්ෂයේ දවල් කාලයට. ඊළඟට අපි බලමු දැන් පුරපක්ෂයේ ටික ඔක්කොම බැලුවා අපි. පුරපක්ෂයේ සහ අවපක්ෂයේ දවල් කාලයට බැලුවා. පුරපක්ෂයට දවල් කාලය බැලුවා, අවපක්ෂයට දවල් කාලය බැලුවා. ඔබ එක දෙයක් මතක තියාගන්නට ඕනේ. හරි? මම මේ ලබා දීපු මේ සූක්ෂම වේලාව තුල රාහු කාලයක් ඕ ඒ වගේම ඒකට සමාන යමගන්න වේලාවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කාල වේලාව ඔබගේ පක්ෂය රජ කරාටත් වැඩක් නැහැ. මොකද රාහු කාලයක් නිසා. ඒ නිසා රාහු කාලයක් නම් යමගන්න වේලාවක් නම් ඒක අයින් කරන්නට ඕනේ. හරි? අයින් කළා තමයි ඔබගේ වැඩ කටයුතු කරන්නට ඕනේ. හරි? මේක මතක තියාගන්න. ඊළඟට අපි බලමු පුරපක්ෂේ රාත්‍රී කාලයට. රාත්‍රී කාලයට සඳුදා දවසේ මධ්‍යම රාත්‍රී 12:18 සිට 12:36 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. අඟහරුවාදා අලීම පාන්දර 2:42 සිට 3 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. බදාදා දවසේ මධ්‍යම රාත්‍රී 12:18 සිට 12:36 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. බ්‍රහස්පතින්දා දවසේ රාත්‍රී 9:54 සිට රාත්‍රී 10:12 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම සිකුරාදා දවසේ රාත්‍රී 7:30 සිට රාත්‍රී 7:40 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. සෙනසුරාදා දවසේ පාන්දර 5:06 සිට පාන්දර 5:24 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඉරිදා දවසේ මධ්‍ය අලියම පාන්දර 2:42 සිට 3 දක්වා කාල සීමාව පක්ෂයාගේ සූක්ෂම වේලාව. ඒ වගේම දැන් බලමු අවපක්ෂේ රාත්‍රී කාලයට මොන කාල සීමාව වේලාව තුල පක්ෂයාගේ සූක්ෂම වේලාව තිබුණාද කියලා බලමු. සඳුදා දවසේ රාත්‍රී 7:30 සිට 8:40 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. අඟහරුවාදා අලියම පාන්දර 2:42 සිට 3 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. බදාදා දවසේ මධ්‍යම රාත්‍රී 12:18 සිට 12:36 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම බ්‍රහස්පතින්දා දවසේ බදාදා දවසේ මධ්‍යම රාත්‍රී 12 සිට 12:18 සිට 12:36 දක්වා බදාදා දවසේ සූක්ෂම වේලාව තිබෙනවා. බ්‍රහස්පතින්දා දවසේ රාත්‍රී 9:54 සිට රාත්‍රී 10:12 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඒ වගේම සිකුරාදා දවස නම් පාන්දර 5:06 සිට 5:24 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. සෙනසුරාදා දවස නම් රාත්‍රී 7:30 සිට 8:47 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. ඉරිදා දවස නම් අලීම පාන්දර 2:42 සිට 3 දක්වා සූක්ෂම වේලාව ලබා දීලා තිබෙනවා. රයිට්? එහෙමනම් දැන් සියලු පක්ෂයන්ටත් අදාළ සූක්ෂම වේලාව රජ කරන වේලාව ලබා දීලා තිබෙනවා. හරි? මීට කලින් මම තනියෙන් වීඩියෝ දාලා තිනවා. හැම පක්ෂයකටම තනියෙන් මම වීඩියෝ කරලා තිබෙනවා. එහෙමනම් ඉදිරියට අපි බලමු මේ සූක්ෂම වේලාවනේ. එහෙමනම් මේ රජ කරන වේලාව තමයි මම ලබා දුන්නේ. එහෙමනම් මෙතනින් එහාට අපි බලමු රජ කරන වේලාව තුල ලැබෙන රජ කරන වේලාව. ඒක අදි සූක්ෂම වේලාව කියලා අපි කතා කරනවා. බලමු ඔබගේ ප්‍රතිචාරය අනුව ඔබට මේක අවශ්‍ය නම් අදි සූක්ෂම වේලාව ඔබට අවශ්‍ය නම් අපි මම ඒකත් සකස් කරලා ඉදිරි කාලෙදී මම මේ වගේ කතා කරන්න ලෑස්ති වෙලා ඉන්න. මට ප්‍රශ්නයක් නැහැ. මම දන්න දේ අනිත් අයට කියලා දෙනවා. කිසිම දෙයක් මම අංගන්නේ නැහැ. හරි? හැම කෙනාම මමගේ ආසාව මොකද්ද? මේ ලංකාවේ හැම ගෙදරකම එක ගෙදරකින් එක්කෙනෙකුට ජ්‍යොතිෂ දැනගන්නට ඕනේ. හරි? මගේ ආසාව ඒක තමයි. මේ ලංකාවේ
තනි තනියෙන් තමන්ගේ නිවස තුළ ඉන්න එක්කෙනෙක්වත් ජ්‍යොතිෂය හරියට දැනගන්න ඕනේ. ඒක තමයි මගේ ආසාව. ඒ නිසා මම කිසිම දෙයක් අංගවන්නේ නැහැ. හරි. හැම කෙනාටම තව අවුරුදු 5ක් 10ක් යනකොට හැම ගෙදරකම එක ජ්‍යොතිෂ මහත්තයෙක් උදා වෙන්නට ඕනේ. එක ජ්‍යොතිෂ මහත්තයෙක් උදා වෙන්නට ඕනේ කියන එක මගේ ආසාව. ඉදිරියට බලමු මම මේ වගේ වැඩසටහන කරනවා. මම මේ වගේ මම දන්න දේවල් මම අනිවාර්යෙන් කියලා දෙනවා. ගොඩාක් මේක අංගගෙන හිටපු මේ දේවල් ගොඩාක් එළියට දාන්නේ නැහැ. සූක්ෂම වේලාව, අධි සූක්ෂම වේලාව මේ ඔක්කොම කවුරුත් එළියට දාන්නේ නැහැ. හරි දැම්මත් අනිත් අය ඉගෙන ගන්න කියලා බයයි. ඒ නිසා මම නම් මට මේක ප්‍රශ්නයක් නෑ. ඉගෙන ගන්න ඕනේ කියන එක තමයි මගේ පරමාර්ථය. ඒ නිසා මම ලබා දෙනවා ඉගෙන ගන්න. හරි එක ගෙදරට අනිවාර්යයෙන්ම එක්කෙනෙක් ජ්‍යොතිෂ දන්න කෙනෙක් උදා වෙන්නට ඕනේ ඉදිරි අනාගතයේදී. එහෙමනම් ඔය සියලු දෙනාටම තෙරුවන් සරණයි.